මේ ප්‍රෙඩික්ෂන් එක එහෙම නැත්නම් මේ රීඩින් එක පාස්ට් ලයිෆ් එක සම්බන්ධ රීඩින් එකක්. ඉතින් මේක ස්ප්‍රෙඩ් එකක් එහෙම නැත්නම් පැතිරීමක්. පැතිරීමක් කියනකොට මේ රීඩින් එකේ ප්‍රශ්න 3ක් තියෙනවා. මේ කාඩ් එක ප්‍රශ්නයක් සඳහා ආපු කාඩ් එකක්. මෙතන ප්‍රශ්න 3ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ කාඩ් එකේ ප්‍රශ්නය තමයි මේකෙන් අපිට හෙළි කරන්නේ ඔයා දැන් ඉන්න ප්‍රශ්නෙට. ඒ කියන්නේ ඔයා මේ කාලේදී ඉන්න ප්‍රශ්නයට හේතු වුණ අතීත ජීවිත කාලය. ඉතින් මෙන්න මේ කාඩ් එක වෙන මේ කාඩ් එක තමයි ඔයාගේ මේ ජීවිතයට හේතු වෙලා මේ කාලයට හේතු වුණ ඔයාගේ ප්‍රශ්නයට ගැටලුවට තත්වයට රීඩින් එක දෙන්න. ඉතින් අපි රීඩින් එක බලමු මේක මොන වගේ දේවල්ද ඔයාලට කියන්න කියලා. ඔයාගේ ජීවිතයේ මේ කාලේදී එක දිගට නැවත මතුවෙන ගැටලු සම්බන්ධතාවල අභියෝගයන් හෝ ඔයාට පැහැදිලි කරන්න බැරි හැඟීම් කිහිපයක් ඔයාට අතීත ජීවිතයකින් ඔයා මේ ජීවිතයට රැගෙන ඇවිත් තියෙනවා. ඒ දේවල් ඔයාගේ මේ දැන් තියෙන ගැටලුවට සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක මේ රීඩින් එකට මේ කාඩ් එක විසින් ඔයාට කියනවා. ඉතින් මේකෙදී ඔයාට කාඩ් එක කියන්නේ ඔයාගේ අතීත ජීවිතයකදී ඔයා අන් අය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු පුද්ගලයෙක්. නමුත් ගොඩක් අය ඉතින් ඔයාගේ වගකීම් බහුල හෝ සමාජ අපේක්ෂාවන් වලට වඩා තියලා තියෙන අනිත් අය වෙනුවෙන් කැපකිරීම් කරන්න සිදු කරලා තියෙන ඔයාගේ කාලය යොදවලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ නිසා මේ ජීවිත කාලේ මොන ප්‍රශ්නයක් ආවත් ඔයාට බෑ කියන දේ කියන්න බෑ කිසි කෙනෙක්ට. ඒක ඔයාට අපහසුතාවයක් එනවා. මොකද ඔයාගේ ජීවිත කාලයේදී අනිත් අය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු කෙනෙක්. ඉතින් මේවා රිසනේට් වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකෙන්. ඉතින් ඔයා අන් අය ගැන අන් අයගේ සතුට හිතුවත් ඔයාගේ සතුට ඔයා අමතක කරනවා කියන එක තියෙනවා. ඔයාගේ බොහෝ විට ගැටලුවට මේක සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ කාඩ් එකේ කර්ම පාඩමක් උගන්වන ඔයාගේ ජීවිතේ ඔයාගේ හඬටත් වටිනාකමක් දෙන්න. ඔයාගේ හැඟීම් යටපත් කරන්න එපා. ඔයාට අවශ්‍ය දේ පිළිබඳව පැහැදිලිව වෙන්න. අවශ්‍ය මොකද්ද කියන එක ගැන පැහැදිලි වෙන්න කියන එක කියන්නේ. ඉතින් ඔයාගේ ජීවිතයේ අතීතයේ කැපවී නිහඬතාවයන් අත්හරින්න දැන් ඔයාගේ සැබෑ ස්වභාවය තුළ ජීවත් වෙන්න මේ ජීවිත කාලයේදී අන් අය වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. ඔයාට නිතරම මොකක් හරි පෙර ජීවිත කාලයේදී සම්බන්ධ මේ ජීවිතයේදී නොදන්නා රටක් සංස්කෘතියක් භාෂාවක් හරි ස්ථානයක් පිළිබඳ විශේෂ විදිහට ආකර්ෂණයක් දැනෙනවා වෙන්න පුළුවන් මේ ජීවිත කාලයේදී. ඉතින් එහෙම වෙන්න හේතුව ඔයාගේ ආත්මය ඔයාගේ අතීත ජීවිතයකදී ඒ ස්ථානයේ ඒ රටේ ඒ සංස්කෘතියක ඒ භාෂාවක් දැනන් හිටපු නිසා. ඉතින් ඔයාගේ අතීත ජීවිතය ගැන හඳුනා ගන්න මේක සංඥාවක්. ඉතින් ඔයාගේ අතීත ජීවිතය ගැන හඳුනා ගන්න දැන්. ඉතින් අපි බලමු ඔයාගේ ඉදිරි මාස 3 තමයි මේ කාඩ් එක ඔයාට කියන්නේ. ඔයාගේ ඉදිරි මාස 3 ගැන හෙළි කරන කාඩ් එක. ඉතින් අපි බලමු ඉදිරි මාස 3 මොන වගේද කියලා. ඔයාගේ ඉදිරි මාස 3 මේ කාඩ් එකෙන් හෙළි කරන ඉදිරි මාස 3 ඔයාගේ අභ්‍යන්තරයේ අවදි වීමක් සිදු වෙනවා. ඔයාගේ ආත්මයේ අවදි වීමක් ඉදිරි කාලේදී සිදු වෙනවා. ඔයාගේ ගිය ජීවිතයේ දැනුම ප්‍රශ්නාව මේ දේවල් වලට ලැබෙනවා ඉදිරි මාස 3 ඇතුළතදී. ඔයාගේ පුද්ගලික වර්ධනයත් එක්ක ගැඹුරින් සම්බන්ධ වෙන කාලයක් කියලා තමයි මේ කාඩ් එක කියන්නේ. මුලින්ම ඔයාගේ ආත්මය ඇතුළතදී මේ කාඩ් එක පෙන්වන්නේ තවම සම්පූර්ණයෙන් භාවිතා කරපු නැති හැකියාවන් සහ දක්ෂතා ඔයාට තියෙනවා කියන එක. මේ ජීවිත කාලයේදී ඔයා තාම ওই දේවල් හඳුනාගෙන නැහැ කියන එක මේ කාඩ් එක කියනවා. ඔයාට ඉදිරි කාලයේදී ඒවා හඳුනා ගැනීමට අවස්ථාවක් ඒ මතකයන් ප්‍රශ්නාවන් හැකියාවන් ඔයාට ලැබෙනවා කියන එක කියනවා. ඉතින් ඔයාට අලුත් අවබෝධයක් ලැබෙන්න පුළුවන්. ඔයා කාලයක් තිස්සේ උනන්දුවෙන් හිටපු විෂයක් කලාවක් හෝ ආධ්‍යාත්මික මාර්ගයක් හෝ උත්තේ අවස්ථාවක් නැවත
ඔයාගේ ජීවිතයට ඔයාට පැමිණෙන්න ඉදිරියේදී පැමිණෙන්න පුළුවන් කියන එක විශේෂයෙන් මේ කාඩ් එක මතක් කරනවා ඔයාට. ඉතින් සමහර විට මේ දේ ඔයා කලින් නොසලකා හරිලා තියෙන්න වෙන්න පුළුවන්. නමුත් විශ්වය දැන් ඔයාට ආපහු ආයේ අවස්ථාව ගෙනත් දෙන්න. ඉතින් මේ රීඩින් එක රිසනේට් වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. විශ්වය විසින් ඔයාගේ දේවල් නැවත ඔයාට ලබා දෙන කාලයක් කියන එක විශේෂයෙන් මේ කාඩ් එක ඔයාට දැන් මතක් කරනවා. ඉදි කාලේදී ඉගෙනීම පුහුණුවන් පාඨමාලා වැඩමුළුවන් තියෙනවා නම් ඒ දේවල් වලට අලුත් දැනුමක් ලබා ගන්න අවස්ථා මතුවෙන්න තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් ඔයාට පැමිණේ නම් ඒ දේවල් පසුබට නොවී ඔයාගේ ජීවිතයට ගන්න ඔයාට ඍජුවම අධ්‍යාපනය සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අයට ජීවිතය විසින්ම උගන්වන පාඩම් විදිහට මේ දේවල් පැමිණෙන්න පුළුවන්. ඉතින් ඉදිරි කාලේදී මාස 3 ඇතුළේ දෙවනි මාසයේදී ඔයාගේ විශ්වාසය වැඩි වෙන්න පටන් ගැනීම සිදු වෙනවා. ඔයාට කලින් කරන්න බැරි වුණ දෙයක් ඔයාට නැවත උත්සාහ කරන්න ඔයාට ධෛර්යය ලැබෙනවා ඔයාගේ ඉදිරි මාස 3ේදී දෙවන මාසයේදී. ඉතින් මේ කාඩ් එක ඔයාට කියන්නේ එහෙම. ඉතින් ඔයාගේ අදහස් ඒ දේවල් යථාර්ථයක් බවට පත් වෙන අන් අයගේ අවධානයට ලක් වෙන්න පුළුවන්. ඔයාගේ නිර්මාණශීලීත්වය හැකියාවන් වගේ දේවල් වෘත්තීයම වෙනසක් ඔයා හිතමින් ඉන්නවා නම් එහෙම නැතිනම් රැකියාවක් ජොබ් මාරු කිරීමට වෙනස් කිරීමට සිතමින් ඉන්නවා නම් අමතරම ආර්ථායම් මාර්ගයක් ආරම්භ කිරීමක් සිතමින් ඉන්නවා නම් හදවතට සමීප දෙයක් කිරීමක් ආරම්භ කිරීමට සිතමින් ඉන්නවා නම් මේ දෙවනි මාසය කියන්නේ මාස 3 දෙවනි මාසය කියන්නේ ඒ දේවල් සිදුවෙන මාසයක්. ඉතින් මාස 3 තුන්වෙනි මාසෙත් කියන්නේ ගත්තු තීරණවල ප්‍රතිඵල දකින්න පුළුවන් මාසයක් ඔයාට. ඉතින් තුන්වෙනි මාස 3ක් ගැන මේ රීඩින් එක දෙන්නේ. ඉතින් මාස 3ේදී තුන්වෙනි මාසය දෙවනි මාසයේදී පළවෙනි මාසයේදී ගත තීරණ ප්‍රතිඵල දකින මාසයක්. ඔයා ජීවිතයේ දිශාව පිළිබඳ වැඩි පැහැදිලි බවක් ඔයාට ලැබෙනවා. කලින් තිබුණ සැකයන් සහ බිය ටිකෙන් ටික අඩුවීමක් තියෙනවා. ඉතින් ඔයා හිතනවට වඩා දක්ෂයි. ඔයා හිතනවට වඩා ප්‍රඥාවන්තයි. ඔයාගේ අත්දැකීම් මේ වෙනකන් ගත්ත දේවල් නිෂ්ඵල වෙන්න. ඒ දේවල් පටන් ගන්න. ඒ දේවල් හරහා යන්න. ඉතින් ඔයාගේ මේ කාඩ් එක කියපු ඔයාගේ தত্ত্বය දැන් ඔයා ඉන්න தত্ত্বය අවසන් කරගත්තට පස්සේ බලමු ඔයාගේ ඊළඟ ජීවිතයේ ඉදිරි කාලයේ සම්පූර්ණ ජීවිතේ මොන වගේද කියන එක. ඉතින් මෙන්න මේ කාඩ් එක තමයි ඇවිත් තියෙන්නේ. ඔයාට අපි බලමු රීඩින් එක මොකක්ද. ඉතින් ඔයාගේ ජීවිතයේදී ඔයා ප්‍රශ්නය විසඳගත්තට පස්සේ ඔයා අතීත ජීවිතයේ කරපු විචක්‍රාෆ්ට් මිත්‍යා දෘෂ්ටික දේවල් ඒ දේවල් වල හැකියාවන් ඔයාට ලැබීමක් සිදු වෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතයේ කරලා තියෙන අපරාධයන් වලට ප්‍රතිඵල මේ ජීවිතේ ලැබෙනවා කියන එක ඔයාට තහවුරු කරනවා. ඒ කියන්නේ කර්මය කියන දේ ඔයාගේ ජීවිත කාලවල කරපු අපරාධයන් මේ ජීවිත කාලයේ දඩුවම කර්ම දඩුවම විදිහට ඔයාට ඒවල තියෙනවා. ඔයාගේ මේ කාඩ් එක කියන්නේ ඔයා මේ ප්‍රශ්න විසඳගත්තට පස්සෙ මුළු ජීවිත කාලයම ගැන මේ කාඩ් එක කියන්නේ මේ ප්‍රෙඩික්ෂන් එක ස්ප්‍රීඩ් එකට අදාළ ප්‍රශ්න 3 තියෙන ගැටලුවට හේතු වන ජීවිත කාලය ඉදිරි මාස 3 සහ ගැටලුව විසඳීමෙන් පසු සම්පූර්ණ ජීවිත කාලය කොයි වගේද කියන එක. ඉතින් ඔයා කරපු දේවල් වලට ප්‍රතිඵල ලැබෙනවා. නමුත් ඔයාට මූල්‍ය පැත්තේ හොඳ යහපත් වාසනාවන්ත තියෙනවා. ඒත් ඔයා කරපු දේවල් වල දඩුවම් අනිවාර්යෙන් ඔයාට මේ ජීවිත කාලයේදී ලැබෙනවා කියන එක මේ කාඩ් එක තහවුරු කරනවා. ඉතින් ඔයාගේ ජීවිත කාලේදී විචක්‍රාෆ්ට් කරපු විච් කෙනෙක් නම් ඔයාගේ හැකියාවන් ඔයාට ලැබීම සිදුවීම සිදු වෙනවා. ෆයිනාන්ස් පැත්තේ හොඳ තත්ත්වයක් ඔයාට තියෙනවා. මේ ජීවිතයේදී ඔයාට ෆයිනාන්ස් පැත්තේ හොඳ දෙයක් තිබුණත් ඔයාගේ ජීවිතයේදී ගත්ත පාස් ලයිෆ් එක ගත්තොත් ඔයා ටිකක් ඔයාගේ දේවල් වලට තිබුණා නැහැ. නමුත් ඔයාට මේ ජීවිත කාලයේදී ඒ දේවල් ලැබෙනවා. ඒත් එක්ක දඩුවම් කරපු අපරාධයන් විචක්‍රාෆ්ට් කරා නම් ඒ හැකියාවන් ඔයාට ලැබෙනවා. ඉතින් හැමදේම ලැබෙනවා. කරපු දේවල් මතක තියාගන්න. ඔයා මේ ජීවිත කාලේ මූල්‍ය පැත්තේ ඔයා මුදල් සම්බන්ධයෙන් ගොඩක් ඉතුරු කරන්න බලන කෙනෙක්. වියදමට වඩා ඉතිරි කිරීම බලන කෙනෙක්. ඒම වෙලා තියෙනවා ගිය ජීවිත කාලේදී විඳපු දේවල් එක්ක.
රීඩින් එක දැන් අද මේක ඉවරයි. ඉතින් ඔයාලට මේ ස්ප්‍රෙඩ් එක මේ ප්‍රශ්න බලා ගන්න ඕන නම් WhatsApp කරා මට මැසේජ් එකක් දාන්න.